සැනසීම ගෙනෙන සඳ ඔබ හෙලෝ වෙල්කම් බැක් ටු our miracle life. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා අපි හිතනවා. ඉතින් අද අපි දෙන්න ටවුන් එකට ගියා පොඩි වැඩ වගේකට. අන්න ඒ හවස් වර ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකත් එන්ජොයි කරයි කියලා. අපි ටවුන් එකට යන්නේ ඉතින් කෑගල්ල ටවුන් එකට තමයි. අපි විශේෂයෙන්ම ආවේ අපේ වොච් වගේක් තිබුණා හදා ගන්න. නමුත් ඒක වහලාද ඊට පස්සේ අපි දෙන්නට ගන්න ඕන බඩු වගේක් තිබුණා. ඊට පස්සේ කීල්ස් එකට ආවා. අපි ආවේ හවස නිසා කීල්ස් එකේ ක්‍රවුඩ් එක වැඩි. ඉතින් තාම මට පබ්ලික් රෙකෝඩින් චුට්ටක් මේ ලැජ්ජයි වගේ. ඒ වුණාට ඉතින් මම චුට්ට වීඩියෝ කරගත්තා. ඒක තමයි ඉතින් ඔයාලා මේ දැන් බලන්නේ. අපි දෙන්න බඩු ටික අරගෙන මාසෙට ඕන පෙනඩෝල්. එතකොට ඔය ඒ වගේ පේන් කිලර්ස් ටිකක් ගන්නවා හැම මාසෙම. අන්න ඒ ටිකත් මෙහෙ පාවසියෙන්ම ගත්තා. ඉතින් අපි දෙන්න මම දැන් පේන් කිලර්ස් බොනවා වැඩි. මට ඒක අඩු කරගන්න ඕන. දැන් මේ ඊළඟ මාසේ මොකක් හරි කරලා ඒක අඩු කරගන්න ඕනේ. ඉතින් බොන්න හොඳ නැහැ කියලා දැනත් බොනවා. ඉතින් ඒක කොහොම හරි අඩු කරගන්න ඕනේ. මේ ඕනෝට වැඩි මම බොනවා ඇත්තටම. දැන් මේක අපේ අම්මා හැම දැක්කොත් මට හොඳටම බනිනවා මන් දන්නවා අනිවාර්යෙන්ම. ඉතින් හැමෝම මට බයිනවා. එහෙම තමයි ඉතින්. ඒ වුණාට ඉතින් මට බැන හබියම තමයි අරන් දෙන්නේ. හරි දැන් අපි කීල්ස් එකෙන් ගන්න ඕන බඩු ටික අරන් ඉවරයි. අපි එහෙමම ආවා අතුකොරල ෂොප් එකට. අතුකොරල බේකරි ෂොප් එකට. අද අපේ තාත්තගේ බර්ත්ඩේ එක හස්බන්ඩ්ගේ තාත්තගේ. ඉතින් අපි දෙන්න කේක් එකකුත් අරන් යන් කියලා තමයි ආවේ. මෙන්න මේ වගේ ලස්සන කේක් වර්ග ගොඩක් තිබුණා. ඉතින් අපි දෙන්න චොකලට් ගැටෝ කේක් එකක් පැක් කරන්න කියලා අපි දෙන්න මොන හරි කමු කියලා ආවා. ඇත්තටම බඩගින්නක් තිබුණෙත් නෑ මේ වෙලාවේ. ඒත් ඉතින් එළියට ආවහම මොන හරි කන්න බඩගිනි තියෙන්න ඕනේ නෑනේ නේද? ඒක නිසා අපි දෙන්න ෆයිනලි තීරණය කරා අයිස් කොෆි දෙකක් බීලා ග්‍රිල් සොසේජ් දෙකක් කමු කියලා. ඔන්න ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. අපි දෙන්න ඒක කන ගමන් අයිස් කොෆි දෙකත් බිව්වා. ඔයාලට පුංචි දෙයක් කියන්න තියෙනවා. අපි දෙන්නගේ පුංචි හීනයක් හැබැයි වෙමින් තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඒ ගැන වීඩියෝ සීරිස් එකක් විදිහට බදාදට දාන වීඩියෝ එක එපිසෝඩ් විදිහට දාන්න මම හිතන් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන්ම බදාදට දාන වීඩියෝ එකත් බලන්න කියලා මම මතක් කරනවා. මතක තියාගෙනම ඉන්න. මම ඒක දැම්ම නොකිය ඉන්නන්නේ නේද? ඔයාලට බදාදම එක බලාගන්න පුළුවන් මොකද්ද කියලා. ඔයාලට කැමති නම් ගෙස් කරන්නත් පුළුවන් මොකද්ද කියලා. මගේ අදහසකට අපි දෙන්නම ගොඩාක් මහන්සි වුණ දෙයක් මේක. අපි දෙන්න ඉස්සර ඉඳන්ම නිතරම කතා වෙන දෙයක් තමයි අපි දෙන්න එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක. ඉතින් අපි ඒක කොහොම හරි කරා අන්තිමේදී. ඒ ගැන තමයි ඊළඟ වීඩියෝ එක. ඉතින් අපි බදාදට ඒ ගැන ලොකුටම කතා කරමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ මේ හවස් වරුව ගෙවුනේ. මගේ මේ පුංචි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මං අදට ගිහින් එන්නම් ආයෙත් ඉක්මනටම
ලස්සන වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන්. Thank you for watching. See you next time. Bye miracles.